මගේ තාත්තා ඇඳේ ඉඳන් එයාගේ අතපය හතරම පන්න එයා රහසින් වගේ යාමට කතා කරලා ඒ කෙනෙක් කතා කරනවා එයාව දවසක් ඇහැරුවා කවන්න ඇරත් දෙයා කියනවා මාව කුද්දන්න එපා මං නිින්දෙන් තමයි මගේ යාළුවෝ හම්බෙලා මං පොඩ්ඩක් ඇවිදින්නේ කියලා අතපය හතරම පන්න නෑ එයාගේ තාත්තට බේත් කරා බේත් කරත් අතපය හතරම පණ නැතුව තමයි තාත්තා මේ ජීවත් වුණේ ඉතින් අවුරුදු 17ක් තාත්තා ඇඳේ තියාගෙන බලාගෙන හිටියා 2011 මම කියනවා Honda ZD2 අන්රෙජිස්ටර් කාර් එකක් ඔය හයිබ්‍රිඩ් එකක් ඒකට මේ 2011 ආයෙ මං කියනවා ෆයර් බ්ලේඩ් එකක් මේ අන්ඩර් සීට් CBR දීපු ඒ කියන්නේ ගමේ හොඳ රංගපාන්න උන කාලේ රංගපෑවා ආදල් ගන්න උන කාලේ ආදල් ගත්තා 13 විතර වෙද්දී ලොස්ට් මම බ්ලොග් එකක් ගැහුවා මං අවුරුද්දක් විතර ඌරු කෑම හැද්දා මං ඒත්තු කාලේ බීච් සයිඩ් එකේ පාරක් ගානේ උණු බකට් එක ඉඟුල් බකට් එක එකතු කර ඔයාට කියන්නේ මේ අපි මේ ඌරු කෑම අරේ මේ එක වරද්දි මට අර ඌරු කෑම බකට් එක මෙහෙම හල්ලා මෙහෙම කෑම තෝරද්දි මේ ග්ලව්ස් එක දිගේ පණුව යනවා මගේ ඇස් දෙක බොඳ වෙනවා මොනාවුලත් මම විශ්ව මුදලාලිගේ පුතානේ එහෙම දැනෙනවා පොඩි කාලේ නොතේරෙන කවට ෆෙයාස් පටන් ගන්න ඕනේ ෆෙයාස් එක විච් එක්කෙනා ඇක්සිඩන්ට් එකක් වුණා ඊට පස්සේ පොඩ්ඩක් යාට මතකේ පොඩ්ඩක් මේ වුණා මමත් ඒ ෂොක් එකේ මම ආවේ ආපු බිම්ම හන්දියෙන්මයි බැස්සේ එතකොට මම සිගරට් එකක්වත් ඒ වෙද්දි බීලා නැහැ මේ 2008 කැමරාව දිනනවත් මතක නැහැ මම මේ කියන්නවත් හිතන් හිටපු දේවල් නෙමෙයි මම මෙතන මේ කතා කරන්නේ නැත්තම් මම මීට කලින් ඉන්ටර්විව් එකේ ගියාම ඔය කතා කියන්නේ බෑ දැන් එළියට වහිද්දි කොයි වාහනේද යන්නේ කියලා අපි දෙන්න කතා කරලා අර කියන් මේ කියන් කියලා දැන් කතා කරලා වාහනේ නැගලා යනවා ඒක අපි ඉතින් යන ගමන් අපි කතා වෙනවා මාර කට්ටක් අපි දෙන්න කෑවා නේද කියලා